හරි අද අපි බලමු වර්ග සමීකරණයක් වර්ග පූර්ණයෙන් විසඳන්නේ කොහොමද කියලා. එතකොට අපි මෙතන මම මේ වෙලාවේදී ගන්න වර්ග සමීකරණය මෙහෙමයි. ඒක සාධක භාවිතයෙන් විසඳන්න පුළුවන්. එතකොට අපි වර්ග පූර්ණයෙන් විසඳලා ඊට පස්සේ සාධක භාවිතයෙන් විසඳලා බලමු. ඒ කියන්නේ සාධක පාවිච්චි කරලා විසඳලා බලමු. උත්තර දෙක සමාන වෙන විදිය. එතකොට එහෙනම් අපි යමු ගන්නට x වර්ග ඍණ 14x ධන 13 සමානයි බිඳුවයි. එතකොට මෙතන x වර්ග කියලා කියන්නේ වර්ගජ පදය. ඍණ 14x කියලා කියන්නේ ඒකජ පදය. ධන 13 කියන්නේ නියත පදය. එතකොට මෙතනදී දෙයක් කියන්න ඕන වලට මේ අපිට ද්විපද ප්‍රකාශනයක වර්ගායතය අරගෙන එන අර වර්ගජ ප්‍රකාශන කොටස හරි ලස්සන දෙයක් තියෙනවා. ඒකේ ගණිතي ගන්නේ පළමු පදයේ වර්ගය අපි දන්නවා ද්විපද ප්‍රකාශනයක් වර්ග කරද්දී එන්නේ ද්විපද ප්‍රකාශනයේ පළමු පදයේ වර්ගය ඊට පස්සේ පද දෙකේ ගුණිතයේ දෙගුණය දෙවන පදයේ වර්ගයේ විදිහට තමයි අර වර්ගජ ප්‍රකාශන කොටස එන්නේ. එතකොට මෙතන දැන් අපේ තියෙන්නේ නියත පද විදිහට 13. අපි බලන්න ඕනේ දැන් මේ x වර්ග ඍණ 14x ට ගැළපෙන නියත පදය මොකක්ද කියලා. එතකොට ඒ නියත පදයේ තියෙද්දි අන්න ඒ වර්ගජ ප්‍රකාශන කොටස අපිට පුළුවන් පූර්ණ වර්ගයක් විදිහට ලියන්න. හරි. දැන් අපි බලමු මෙතන ඇත්තටම දැන් පූර්ණ වර්ගයක් විදිහට ලියන්න නම් වර්ගජ පදයටයි ඒකජ පදයටයි ගැළපෙන නියත පදයක් තියෙන්න ඕන. එහෙනම් මෙතන තියෙන ඒකජ පදය එන්නේ මෙතන ඍණ 14x කියන කෙනා එන්නේ ද්විපද ප්‍රකාශනයක වර්ගායතය අරගෙන විදියට නම් එන්න ඕන. එතකොට ඒකජ පදය හැදෙන්නේ පද දෙකේ ගුණිතයේ දෙගුණය. يعني ද්විපද ප්‍රකාශනයේ තියෙන පද දෙකේ ගුණිතයේ දෙගුණය. එතකොට එහෙනම් අපි බලමු පූර්ණ වර්ගයක් විදියට ලියන්න පුළුවන් වෙන විදියට x වර්ග ඍණ 14x ප්‍රකාශන කොටසට එකතු කරන්න ඕන නියත පදේ මොකක්ද කියලා. එහෙනම් අපි ඒකජ පදේ ලියාගමු දෙකේ ගුණාකාරයක් විදියට. එහෙනම් ඍණ 14x එන්න නම් මෙන්න දෙකෙන් ගුණ වෙන්න ඕන ඍණ 7 ඒ වගේම x. එතකොට බලන්න දැන් දෙවරක් ඍණ 7 ඍණ 14යි x වලින් ගුණ වෙලා ඍණ 14යි x. එතකොට මෙතෙන්දී ද්විපද ප්‍රකාශනයේ පළවෙනි පදය x දෙවන පදය තමයි ඍණ 7. එතකොට පළමු පදයයි දෙවෙනි පදයයි ගුණ වෙලා ඒක දෙකෙන් ගුණ වෙලා තමයි ඒකජ පදේ එන්නේ ද්විපද ප්‍රකාශනයක් වර්ග කරද්දී. හරි. එතකොට ඒ කියන්නේ පූර්ණ වර්ගයක් විදිහට ලියන්නම් x වර්ග ඍණ 14x ට එකතු කරන්න ඕන නියත පදය තමයි දෙවන පදයේ වර්ගය. ඒ කියන්නේ ඍණ 7 වර්ගය. ඍණ 7 වර්ගය කියන්නේ ඍණ 4 ගුණ කිරීම ඍණ 7. ඒ කියන්නේ ධන 49. අන්න ඒ විදිහට තිබුණොත් එහෙම අපිට පුළුවන් x වර්ග ඍණ 14x ධන 49. එතකොට අපි දන්නවා දැන් ද්විපද ප්‍රකාශනයේ පද දෙක මොකක්ද කියලා. පළමු පදය x දෙවන පදය ඍණ 7යි. හරි. එතකොට දැන් අපි මේ දීපු වර්ගජ සමීකරණේ වර්ගජ ප්‍රකාශන කොටස දැන් අර සමාන ලකුණේ වම් අත පැත්තේ තියෙන එක ලියා ගනිමු x වර්ග ඍණ 14x ට ගැලපෙන නියත පදයක් දැන් අපි දන්නවනේ. ඒ කියන්නේ පූර්ණ වර්ගයක් විදිහට ඒ කොටස ලියන්න නම් ඒක තමයි ධන 49. ඒ කියන්නේ දෙවන පදයේ වර්ගය. අපේ ද්විපද ප්‍රකාශනයක වර්ගායතේ ගණිද්දී එන්නේ පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය දෙවන පදයේ වර්ගය. දැන් මෙතන දෙවන පදයේ වර්ගය තමයි මෙතෙන්ට අපි දාන්න ඕන x වර්ග ඍණ 14x දෙවන පදයේ වර්ගය ධන 49යි. එතකොට දැන් අපේ අතින් තමයි අපි ධන 49 දැම්මේ. එතකොට අර ගණනට හානියක් වෙන්නේ නැති වෙන්න අනිවාර්යෙන් ඒ 49 අපි අඩු කරන්න ඕන. 49 ආකල ප්‍රතිලෝමය තමයි ඍණ 49. ධන 13යි. දැන් බලන්න අර අපිට දීපු ගණනේ තියෙන සමාන ලකුණේ වම් අත පැත්තේ තියෙන කට්ටිය ටිකම තමයි ඉන්නේ. මොකද ධන 49 ඍණ 49 කියලා කියන්නේ බිඳුවයි. එතකොට x වර්ග හරි ඍණ 14x හරි ධන 13 හරි සමානයි බිඳුව. අර උඩ අපේ දීපු ගණනම තමයි පල්ලෙහින් තියෙන්නේ. අපි මේ විදිහට ලියාගත්තේ ඇයි? මොකද පූර්ණ වර්ගයක් ගන්න ඕන හින්දා. ධන 49 ලිව්වේ. ගණනට කිසි ප්‍රශ්නයකුත් කරේ නෑ අපි. මොකද ඍණ 49ක් දැම්මා. එහෙනම් මෙහෙම සංගල වරහණක් දාලා x වර්ග ඍණ 14x ධන 49 මේක ඇවිල්ලා තියෙන දැන් අපි දන්නවා පළවෙනි පදය x දෙවන පදය ඍණ 7
විදියට තියෙද්දි තමයි මේක එන්නේ. බලන්න ඔයාලා මේක වර්ග කරද්දී පළවෙනි පදේ වර්ගය x වර්ග පද දෙකේ ගුණිතය ඍණ 7x ඒක දෙගුණ කරන් පස්සේ ඍණ 14x දෙවන පදේ වර්ගය ඍණ 7 වර්ගය කියන්නේ ධන 49යි. එතකොට අර උඩ ප්‍රකාශන කොටස ඇවිල්ලායි තියෙන්නේ. දැන් ඍණ 49 ධන 13 කියන එකේ උත්තරේ ගම්මු. ඒ කියන්නේ ඍණ 49න් ඍණ 13ක් ධන 13ට කැපිලා යනවා. එතකොට ඒ අයින් වෙලා ගියන් පස්සේ ඍණ 36යි සමානයි බිඳුවයි. දැන් x වර්ග ඍණ 7 වර්ගය කියන එක අපිට තනි කරගන්න පුළුවන් ඍණ 36ට ධන 36ක් එකතු කළා. ඍණ 36 ආකල ප්‍රතිලෝමය කියලා කියන්නේ විශාලත්වයෙන් සමානයි ලකුණෙන් ප්‍රතිවිරුද්ධයි. ඍණ 36ට ධන 36. ඒ දෙන්න එකතු වෙච්ච හැටියේ එයාලා බිඳුව බවට පත් වෙන කෙනෙක් කැපිලා යනවා. හරි. එතකොට ඍණ 36 ධන 36 අයින් වෙලා ගියා වම් අත පැත්තෙන් x ඍණ 7 වර්ගය සමානයි 36යි. දැන් එහෙනම් දෙපැත්තටම වර්ගමූලය දාමු. එතකොට x ඍණ 7 වර්ගයේ වර්ගමූලයට අයින් වෙලා ගිහිල්ලා x ඍණ 7 එනවා. ඒ වගේම මෙතන ධන 36ට වර්ගමූල දෙකක් තියෙනවා. එතකොට ඍණ 6 න් ගුණ වෙලත් 36 හැදෙනවා. ඊට පස්සේ ධන 6 න් ගුණ වෙලත් 36 හැදෙනවා. ඒක නිසා තමයි ධන හෝ ඍණ කියලා දාලා තියෙන්නේ අපි. දැන් මෙතෙන්ට ගමු. x ඍණ 7 සමානයි ධන හෝ ඍණ 6යි. එතකොට x ඍණ 7 සමානයි ධන 6 හෝ x ඍණ 7 සමානයි ඍණ 6යි. විදියට පිළිතුරු දෙකක් එනවා. එතකොට මෙතන අපි ඍණ 7ට ධන 7 දාන්න ඕනේ. එතකොට ඍණ 7යි ධන 7යි කැපිලා ගිහිල්ලා x සමානයි 6 එකතු කිරීම 7. ඒ කියන්නේ 13යි. මෙතෙන්දී x ඍණ 7ට අපි ධන 7 දෙපැත්තටම දානවා. එතකොට x සමානයි ඍණ 6 ධන 7 කියලා කියන්නේ ඍණ 6න් ඍණ 6 ධන 7 කියන්නේ ධන 7 ඍණ 6ත් එක්ක කැපිලා යනවා. ධන 7 තියෙන 6ක් කැපෙනවා ඍණ 6කට. එතකොට ධන 1ක් තමයි ඉතිරි වෙන්නේ. ඒ වගේ ආකල ප්‍රතිලෝම තමයි සුළු වෙන්නේ. හරි. එහෙනම් x සමානයි 6 එකතු කිරීම 7 13යි. එහෙම නැත්නම් x සමානයි ඍණ 6ට ධන 6ක් කැපිලා ගිහිල්ලා ධන 1ක් ඉතිරි වෙනවා. ධන 1යි. x සමානයි 13යි. එහෙම නැත්නම් x සමානයි 1යි. එතකොට මෙන්න මේ වර්ගජ සමීකරණේ මේ වර්ගජ ප්‍රකාශනය ඇත්තටම සාධක භාවිතයෙන් හදන්නත් පුළුවන්. එතකොට අපි බලමු දැන් මේකෙන් පස්සේ සාධක භාවිතයෙන් උත් හදලා මේ උත්තරයට සමාන එකක් එනවද කියලා අනිවාර්යෙන් එන්න ඕන. අපි හරියට හැදුවනම් මේක සාධක භාවිතයනොත් මේ පිළිතුරු මෙයි. අපි ඒකත් බලමු. මෙන්න මෙතන මම දාලා තියෙනවා මෙතන උඩින් අපේ දැන් කලින් විදියට හදුවන් පස්සේ එන පිළිතුරු තමයි මේ x සමානයි 13යි x සමානයි 1යි වර්ග පූර්ණයෙන් විසඳුවන් පස්සේ. දැන් අපි සාධක භාවිතයෙන් සාධක පාවිච්චි කළා. මේක විසඳමු. එතකොට ඒකජ පදය වෙනකොට පද දෙකක් ගන්න ඕන අපි. එහෙනම් මෙතන වර්ගජ පදයයි නියත පදයයි ගුණ කරන් පස්සේ එයාලා සංගුණක ගුණ වුණාන් පස්සේ එන්නේ 13 වරක් එක 13යි. එතකොට 13 හැදෙන විදි තියෙන්නේ එක් වරක් 13 විතරයි. මොකද එයා ප්‍රථමක සංඛ්‍යාවක් 13 කියන්නේ. එතකොට 13යි 1යි එකතු වුණාන් පස්සේ තමයි ඍණ 13යි ඍණ 1යි එකතු වුණාන් පස්සේ තමයි ඒකජ පදයට ගැලපෙන්නේ. එතකොට ඍණ 13යි x ඍණ x. හරි. එතකොට x වර්ග ඍණ 13යි x ඍණ x ධන 13 සමානයි බිඳුවයි. එතකොට අපි පද දෙක ගම්මු. මෙතෙන්දී පළවෙනි පද දෙක ගත්තාන් පස්සේ x කියන කෙනා පොදු සාධකයක්. ඒකෙන් එනවා x ඍණ 13යි. ඍණ x ධන 13 කියන එකෙන් ඍණ 1 ගන්න අපි. ඍණ 1 ගත්තාන් පස්සේ ඍණ 1කින් පද දෙක බෙදුවන් පස්සේ x 13 බෙදුවන් පස්සේ x කියන කෙනයි 13 කියන එකයි බෙදුවන් පස්සේ එනවා x ඍණ 13. එතකොට සමානයි බිඳුවයි. එතකොට x ඍණ 13 කියන කෙනා පොදු සාධකයක් මේ ඍණ ලකුණෙන් වෙන් වෙච්ච පද දෙකටම. එතකොට x ඍණ 13යි මෙතෙන් දෙනවා x ඍණ 1 සමානයි බිඳුවයි. එතකොට මෙහෙමයි මේක අපේ සාධක දෙකක් ගුණ වෙලා බිඳුව එනවා නම් එක සාධකයක් හරි බිඳුව වෙන්න ඕනේ. එතකොට x ඍණ 13 සමානයි බිඳුව හෝ x ඍණ 1 සමානයි බිඳුව. එතකොට එහෙනම් දෙපැත්තටම 13 එකතු කරමු. එතකොට එනවා මේ පැත්තෙන් x සමානයි ධන 13යි. මේ පැත්තෙනොත් ඍණ 1ට ධන 1 දෙපැත්තටම එකතු කරමු. ඍණ 1ට ධන 1 කැපිලා ගිහිල්ලා x සමානයි
1 එනවා. එතකොට හරි x සමාන 13 හෝ x සමාන 1යි. බලන්න මෙන්න මෙතන තියෙන පිළිතුරු දෙකම තමයි මෙන්න මෙතනත් ආවේ අපිට සාධක පාවිච්චි කරලා විසඳලා. මේක සූත්‍රය පාවිච්චි කරලා විසඳන්න පුළුවන්. එතකොට මේ ක්‍රම තුනටම හදන්න පුළුවන් ගණනක් තමයි මේක. හරි. එහෙනම් දැන් කරන්න ඕන අපි වර්ග පූර්ණයෙන් විසඳන පියවර ටික කරලා වර්ගජ සමීකරණ විසඳන එක. එතකොට අපිට මේක හරියටම අපේ ඔළුවට යනවා. හරි. එහෙනම් අපි ඊළඟ ගණනේදී හමු වෙමු. ඔයාලට සුබ දවසක්.